හරි නිදහසක් ගන්න ආවට පස්සේ මෙතෙන් වෙලා මම වටපිට බලාගෙන ඉන්නේ ගොඩක් දේවල් කරේ මේ චිත්‍ර දැක්කත් මාර වයිබ් එකක්. මට කියන්නේ හරි පුංචි ලස්සන ආදරණීය කතාවක් තියෙනවා. ඒක තමයි අර්ජුන හරි සුන්දර කෙනෙක්. කතා කරපු හැම දවසකම හරිම මහත්මා ලක්ෂණ ටිකක් මම දැක්කා. මම මගේ ආදරණීය ශිල්පිනියට කතා කරනකොට මගේ දැන කිව්වේ හරි හොඳ මහත්මයෙක්. නුවරගම මේකට ගියා. ෆැක්සිලෝන් එකට ගියා. දැන් පෙරේදම ඩෝග් හවුස් එකටත් ආවා. දැන් අදත් ආවා. මට දැන් මේ හලනියකම පෙරේද ඩෝග් හවුස් එකට ආව ගමන් මට දැනුනේ මේක වෙනස්ම විදිහේ දෙයක් කියලා. අර්ජුන කියන්නේ මහාභාරතයේ වීරයා. මම හිතන්නේ ඒක මේ අර්ජුනගේ ශක්තිය ඊට වඩා වැඩි. අර්ජුනගේ ඩෝග් හවුස් එක දැක්කම මම හරි සතුටුයි. ඒක වෙනස්ම දැනක්. ඇත්තටම මම ලෝකයේ ඔය රෙස්ටෝරන්ට් වල ගිහිල්ලා දිනන සෑහෙන ආපු බීපු මිනිහෙක් තවත් සෑහෙන කන්න බොන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අර කන්න බොන එක වෙන විදියකට දෙන පිරිසක් තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ. ඒකේ කන්න උඩරට කියන්නේ වෙනම සංස්කෘතියක්. අද අලුතෙන් පටන් ගත්තට මේ ස්ථානය මුළු නුවරම දැනගත්ත පෙරහැර එනකොට පාරදීගේ ලස්සන වැඩක් අලුත් වැඩක් වෙනවා කියලා. ඉතින් මම වැඩි කතා කරන්නේ නැහැ මොකද අපේ කට්ටිය ගොඩක් කාලේ ගත්ත හින්දා මොකද මට දැන් ගොඩක් බඩගිනි ඔයගොල්ලන්ට ගොඩක්. අද ඉදයි The Dog House කියන එක නුවර කොළඹ ලංකාවේ මුළු ලෝකෙම ජනප්‍රිය නමක් වෙන්න කියලා මම මගේ හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. අර්ජුන ඉස්සල්ලාම නුවර පොඩි කැෆේ එකක් පටන් ගන්නවා කියලා දැන් අවුරුදු ගානකට කලින් මට මැසේජ් එකක් දැම්මා. ඒකවල මම එයාව අඳුරන්නේ නැහැ. ඒ නිසා මම එයාව ගණන් ගත්තෙත් නැහැ. උත්සවයට මම ආවෙත් නැහැ. එයා ඉතා විශිෂ්ට ව්‍යවසායකයෙක්. මොන්ටපොනයි කියන්නේ. ඒකට හේතු මම කියන්න ඒකට අදහස් කරකම් කරන හින්දා. මම එයාට ඉරේ සැහැ වේලාවක් ඔය ඇහි වෙන්න කොහොමද කියලා. එක පැත්තකින් යාමට දරුවෙක් වගේ ලොකු පුතා වගේ. මම හරි ආසාවෙන් එයා දිහා බලන්නේ. Thank you, Arjun. ඉතින් දිනෙන් දින තව තවත් දියුණු වෙන්න කියලා මම හදලා තියෙනවා සුබ ප්‍රාර්ථනා.